ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අවුරුදු 34ක් පමණ සේවය කරලා විදාකින්දාරික් වශයෙන් සහ ධාවන කර්මලාකර වශයෙන් සේවය කරලා විශ්‍රාම ගියාට පස්සේ අර සමාජයේ ඉඳලා පුරුදු වෙලා අපිට නිකන් ගෙවල් වලටලා ඉන්න බෑ. එතකොට අපි වයසට යනකොට ලෙඩ රෝග අපි හොයාගෙන යනවා. ඒක නිසා මානසිකත්වය හදාගන්න ඕන නිසා මම වගා කටයුතු වල යෙදලා සිටිනවා. මම බඩිරු වගාවක් ආරම්භ කරලා මේක වර්ගයේ 999 ජෙට් කියන බඩිරු වගාව වගා කරනවා. දැනට බඩිරු පමණක් නෙවෙයි ගෙදරට අවශ්‍ය සියලුම එළවලු පළතුරු වගාව මම විසින් කරගෙන යනවා. ඒකෙන් මට මානසික තෘප්තියක් මෙන්ම ආර්ථික වශයෙන් මට වාසි ලැබෙනවා. බොංචි වගාවක්, මෑකරල්, බටු, බණ්ඩක්කා සහ පළතුරු වශයෙන් අන්නාසි, අඹ ඔය වගේ වගාවක් කරනවා. ඒ අතර මම කටුරොළු මල් බොහොම දැන් අද වර්තමානයේ පාවිච්චි කරන යත්තම කටුරොළු මල් ඔය සෙම්රෝග වලට එහෙම හරි වටිනවා. කටුරොළු බීම බොහොම ජනප්‍රියයි දැන්. ඒ සඳහා මම අවශ්‍ය ඒ භෝග වගාවත් මම කරනවා. එතකොට අපේ දේශීය බණ්ඩක්ක වගාවක් තියෙනවා, ඇද්දල බණ්ඩක්ක කියලා. මේ ඇද්දල බණ්ඩක්ක අපේ දේශයෙන් දැන් ඉවත් වෙමින් පවතිනවා. මිනිස්සු අතරින් ගොවියෝ අතරින් දැන් වඳ වෙමින් පවතිනවා. ඒක නිසා මම මේක නැවත බලාපොරොත්තු වෙනවා. ඒ බීජ හදලා වගා කරන්න පුළුවන් ගොවියන්ට යම් කිසි ප්‍රමාණයෙන් පොඩ හරි දෙන්න. ඒකෙන් කරල් 4ක් ඇති කෑම වේලකට කරල් 4 ඇති පවුලකට එළවලු සඳහා ව්‍යංජන සඳහා මම ඉස්සරහට පෙන්වන්නම්. ඒ බණ්ඩක්කා වගාවත් මම පෙන්වන්නම්. මම බලාපොරොත්තු වෙනවා මගේ මුදල් හිවීමක් වශයෙන් නෙවෙයි අපේ දේශයෙන් ඉවත් වෙලා යන මේ වගාව ගොවියෝ අතරට ඇට බීජ බෙදා දීලා ඒක ප්‍රචලිත කරන්න මම බලාපොරොත්තු වෙනවා. මම ඒක ඉස්සරහට පෙන්වන්නම් වගා කටයුතු කරන්න ඇති. මේ තමයි මගේ බඩේරු වගාව. මේක කරන්නේ ආදායම සඳහාට වඩා මගේ මානසික තෘප්තිය සඳහා. මම ඔයාලට ආරාධනා කරනවා නිකන් ඉන්න එපා. Tamanට තියෙන සියලුම බිම් කොටසේ මොනවා හෝ වගාවක් කරලා තමන්ගේ ආර්ථිකයටත් මානසිකත්වයටත් ඒ වගේම පවුලේ අයගේ තෘප්තියටත් මේක බොහොම වටිනවා කියලා. මේක හොඳයි නම් මේ වගාව ඔයාලා කරන්න පටන් ගන්න. විශාල බිම් ප්‍රමාණයක් අවශ්‍ය නැහැ. තමන්ට තියෙන කුඩා බිම් ප්‍රමාණය වුණත් මේ වගාව කරන්න පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා සඳ සමයේ නිකන් ගෙවෙන්න අරින්න එපා. මොනවා හෝ තමන්ගේ දැනුමින් වැඩක් කරලා තෘප්තිය ලබන්න කියලා.